අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩු 3ක තුන්වන සැකකරුවන හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරකම විසින් එම නඩුවලින් නිදහස් කර රජයේ සාක්ෂිකරුවෙකු බවට පත් කර තිබෙනවා. එම නඩු විභාගයට ගත් විට බස්නායක නඩුවලින් නිදහස් කර රජයේ සාක්ෂිකරුවෙකු කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. 2021 සහ 2023 අතර කාලය තුළ කෙහෙලි රඹුක්වැල්ල මාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුගේ සහචරයන් කිහිප දෙනෙකු ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු වලට පත් කර ඔවුන් වෙනුවෙන් රාජ්‍ය කෙවන ලද වැටුප් සහ අතිකාල දීමනා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලන වියදම් සඳහා යොදා ගනිමින් රාජ්‍යයට රුපියල් මිලියන 8කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනා යටතේ මෙම නඩු ගොනු කර තිබුණා. හිටපු අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල අමාලි නයනිකා රඹුක්වැල්ල නිපුණි ක්‍රිෂ්ණිකා සහ නිශාන්ත බණ්ඩාර බස්නායක යන අය මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.